ක්‍රිස්තුස් වහන්සේ කුලමා ප්‍රේමන්ත සහෝදර සහෝදරින්. ක්‍රිස්තුස් වහන්සේ බරුව කුරුසියක් කරදරාගෙන අපගේ පව්වලට වන්දිගෙවන මේ ගමනේදී තවක් ස්ථානයකට අපි දැන් පැමිණ සිටිමු. මොහොතක් නැවතී බලන්න. විශාල ජනකායක් උන්වහන්සේට විරුද්ධව කෑ ගසන උන්වහන්සේට වදහිංසා පමණන අවස්ථාවකදී වෙරෝනිකා කළ ඒ කාර්ය කෙතරම් විශිෂ්ටද. ඒ ක්‍රියාව තුළින් උන්වහන්සේට කොපමණ සහනයක් දැනෙන්නට ඇද්ද. එමෙන්ම උන්වහන්සේට සිදුවාසේ වර්තමාන සමාජය තුළ කොපමණ අසාධාරණකම් සිදුවනවා ඇද්ද. එදා උන්වහන්සේගේ සහනයට වෙරෝනිකා සිටියා. ඒත් අද සමාජයේ වෙරෝනිකාවන් වෙනුවට ඡායාරූපකරුවන් පටිගතකරුවන් වැනි බොහෝ දෙනා සිටිනවා. ඒත් කිසිවෙක් සාධාරණය වෙනුවෙන් කතා කිරීමට පෙළඹෙන්නේ නැත. එවන් සමාජයක කිතුණුවන් හැටියට අපට හැකිනම් තවත් එක් වෙරෝනිකාවක් වන්නට ඒ කෙතරම් අර්ථවත් වේද. එමෙන්ම උන්වහන්සේට කොපමණ සහනයක් වේවිද. ඔබත් ඔබේ හෘද සාක්ෂියෙන් විමසා බලන්න. ඔබටත් මේ වර්තමාන සමාජය තුළ තවත් එක් වෙරෝනිකාවක් වීමට හැකිද කියා අපි මෙහිමුවකේදී කල්පනා කර බලමු. අප මේ පාස්කුවත් තව එක් පාස්කුවක් කරගන්නවාද? නැතිනම් සැබෑ මනස්ථාපනයකින් යුතුව මෙම පාස්කුව අර්ථාන්විතව ගත කරනවාද කියා.